Hi guys, කොහොමද ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා. අපේ ලොකු කූඩුවේ පොඩි වෙනසක් කරාම යටට ලීපතු දාලා මම හදාගත්තා. මේක ඉන්නේ බ්‍රිටිෂ් සත්තු ටික. රටවුට ඉවත් ඉන්නවා. මම පෙන්නන්නම්. මේ මහ කුරුල්ලගේ රටව දෙකක් තමයි මේ ඉන්නේ. මේයි. ඒක දාලා හිටියේ සාස්කින් කිරිල්ලෙක්. ඒ කිරිල්ල නම් නැති වුණා. අය මෙතන ඉන්නවා මේ කුරුල්ලගේ මේක මුරේ මා කරපු කුරුල්ලයි මේ බෑරක පොඩ්ඩක් කීඩු වෙලා ඉන්නේ බෑරගෙන ආයේ මෙතන ඉන්න මං ගෙලවලා වැඩ කරපු ජෝඩුව ඒකත් පැටව මේක ඇවිල්ලා මේ මහා ජෝඩුවේ පැටව එකකින් මේ ඉන්නේ මහා ජෝඩුව මේ මහා ජෝඩුවේ පැටව දෙයක් තමයි මෙතන ඉන්නේ මුර දෙක මේක බෑර කරලා දිනවා ආයේ මෙතන ඉන්නවා සමර එක මේකත් මගේ ගෙදර පැටව මහා බෑරකට ඉන්නවා ආයේ මේ බෑරක ඉන්නවා ඒකත් පිටරට ඉන්නේ බෑරක මේ කිරිල්ලගෙනුයි අද කුරුල්ලා මිනි කුරුල්ලා ඒ කුරුල්ලගෙනුයි ගත්ත පැටව තමයි මේ මේක පැටියේ මේ අනිත් පැටියා හොඳ ෆැමිලි ආරයක් ඇදිලා ඉන්නේ පැටව මේ සමර පැටිය ඇවිල්ලා මේ දෙන්නගේ පැටව තමයි මේ පැට මේකේ ජෝඩුවේ පැටිය තමයි මේ ඉන්නේ සමර පැටිය තාම කල්ලි තුනක් නැත්නම් හතරක් වගේ වෙන්නේ මෙතන ඉන්නවා ෆැන්ටල් බෑරක් ඉන්නවා ඒකත් බිත්තර දාලා තිබි බිත්තර සාරි කියන්නේ සවුත් තුනක් මේ කුඩුවේ ඉන්නේ ඉන්නවා මේ මහ කුරුල්ලගේ පැටිය මේ ඉන්නේ මේ මහ කුරුල්ලගේ පැටිය මේ ඉන්නේ මේ යට දාලා ඉන්න කිරිල්ලේ මේ ටන්ටන් එකෙන් බෑපු කිරිල්ලෙක් ඉන්නේ මේ බෑරක ඔය බෑරක ඉන්නවා ආයේ ඉන්නවා මෙතන තනිසුදු බෑරක් ඉන්නවා තනිසුදු අස්කලු බෑරක් ඒ බෑරක ඉන්නවා ආයේ ඉන්නවා ඉතල සිල්ම ජෝඩුවක් ඉන්නවා ඒ ජෝඩුවට දෙන්න කියලා තමයි බැලුවේ මේ සිල්ම බෑරක ඒක විතරට ඉන්නේ කිරිල්ලෙක තටසුදු කිරිල්ලෙක් ඉන්නේ එයා විතරට ඉන්න කූඩුවත් හදලා තින්නේ මේ ජෝඩුව දෙනවා අවශ්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් හොඳ බෑරක කිරිල්ල ඇවිල්ලා හොඳට ලෝබ සතෙක් ඉන්නේ කුරුල්ලත් ඒ වගේ පේන කුරුල්ල අවශ්‍ය කෙනෙක්ට මේ බෑරක් ගන්න පුළුවන් මේ පැටියත් ඇවිල්ලා මේ කීරි මගේ මහා කීරි ජෝඩුවෙම ලහ පැටියෙක් තමයි ඒක වැදිලා තින්නේ තැඹිලි ආර වලට වගේ තමයි වැදිලා ඉන්නේ පැටියා තම කල්ලියක් නැත්තම් කල්ලි දෙකක් වගේ වෙන්නේ පැටියට නම් පැටව නම් ඉන්නේ ওই ටික තමයි පැටවුනේ මහ සත්තුයි මේ පාර පෑර් කරන්න දාලා ඉන්නේ මම මේ කිරිල්ලි තමයි මේ කුරුල්ලට දාලා ඉන්නේ මේක මගේ ගෙදර එළවපු පැටව මේක නම් මම කිරිල්ලි ගෙනාව පැටි සතෙක් ආයෙත් මේ කුඩුවේ ඉන්නේ මේ ටික තමයි තනි කුරුල්ලෝ ඉන්නවා මේ තනි කුරුල්ලෝ මෙයාටයි මම ඊයේ ගෙනාව කිරිල්ලියෝ දෙන්නේ තාම පෑරෙන් දැම්මේ නෑ මේක තනියෙන් දාලා තින්නේ මේක වද දෙනවා අනිත් සත්තුන්ට ඉන්න දෙන්නේ නෑ කුඩුවෙත් ඉන්න සත්තු ටිකක් මෙතන ඉන්න මේ ෆෑන්ටර් කිරිල්ලි මේකයි පෑර් කරන්න ඕන තාම මම පෑර් කරේ නෑ එතන චොක්ලට් පෑරයක් ඉන්නවා ආයේ මෙතන ඉන්නවා මෙතන කිරිල්ලියෝ දෙන්නෙක් ඉන්නේ මේ තනි සුදු කිරිල්ලියෝ දෙන්නෙක් මං ඊයේ ගෙනාව අර කළු බැජ් වලට දාන්න කළු බැජ් කිරිල්ලි හොයාගන්න බැරි නිසා ආයේ සාස්කින් කිරිල්ලි ආම්බෙක් ඉන්නවා ඒක නම් එළව සතෙක් ඉන්න හොඳටම ආයේ මෙතන මේ කුඩු ඉන්නවා මේකේ ඉන්නවා දෙන සත්තු ටිකකුත් ඉන්නවා ගොඩක් ඉන්නේ දැන් නම් තනි කුරුල්ලෝ වගේක් තමයි ඉන්නේ එතන ඉන්නවා මේ කොණ්ඩ පෑරක ඉන්නවා මේ කොණ්ඩ පෑරක ඔය කිරිල්ලි බල්ටි ඇවිල්ලා ඒ කිරිල්ලි ඉන්නවා ආයේ මේ කුරුල්ල ගන්න පුළුවන් වශයෙන්ට හොඳ කුරුල්ලෙක් කිරිල්ලික් නෑ මට දාන්න මේ තනි කුරුල්ල ටිකක් ඉන්න හොඳ සත්තු ටිකක් මේකත් සුදු ආරයකට ඉන්නවා ඒකත් තනි කුරුල්ලෙක් ඉන්නේ දැන් මට මේකට කිරිල්ලෙක් ගෙනත් දාන්න ඕන හින්දා මම මේ තනි කුරුල්ල ටික දෙන්නේ බැලුවේ ආයේ එතන ඉන්නවා මම මේ සමර කුරුල්ලට මම පෙරේද නෑ ඒකත් ඊයේ තමයි ගෙනාවේ අර කිරිල්ල ටික ගේන්නේ මෙන්න මේ කිරිල්ල ගෙනාවා තාම පෑරලා නේ පෑරෙන් දාලා තිබ්බේ දැනුයි කන්න දාන්න එළියට දැම්මේ ආයේ මෙතන ඉන්නවා මේ සිල්ලර ජෝඩුව බිත්තරට ඉන්නේ ආ පැත්තේ තමයි හදාගෙන ඉන්නේ මේ බක්කිලා එල්ල ඉන්න ජෝඩුව
මේ කිරිල්ල මේ පෙයාර එක අය මෙතන ඉන්නවා තනි ගුරුල්ලෙක් ඉන්නවා අල්ලු කොල්ලේ කීර එක අවශ්‍ය වෙනට මේ ගුරුල්ල ගන්න පුළුවන් හොඳ ගුරුල්ලෙක් ඉන්නේ මහා ගුරුල්ලේ එයාවත් උන්න ගන්න පුළුවන් ආ මෙතන ඉන්න කොණ්ඩ පැටියෙක් ඉන්න අලු කොණ්ඩ පැටියෙක් එයාවත් ගන්න පුළුවන් එලවන්න ගන්න දෙයක් පයිසත් ටික තමයි දැනට ඉන්නේ අර සුදුවාර ජෝඩුව ඉන්න සුදුවාර ජෝඩුව නම් දීලා තියෙන සල්ලි දීලා තියෙන ආ ඉන්නවා මගේ එළවපු සත්තු මේ පැටව මහ කරපුවා ඒ ගුරුල්ලා ඉන්නවා එයාව නම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පොඩ්ඩක් තියාගන්න කියලා බැලුවේ මොකද ඒකේ අනිත් මුරේ පැටිය මම දුන්නා ඒ නිසා මෙයාව තියාගන්න බැලුවේ දැන්ට ඔය සත්තු ටික තමයි මං ගාව ඉන්නේ ආයේ විකුණු සත්තු ටිකක් ඉන්නවා යාළුවෙක්ගේ සත්තු ටිකක් ඉන්නවා සත්තු 10 15ක් වගේ ඇති සත්තු ගන්න ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මං WhatsApp එකට දාන්නම් වීඩියෝස් ටික සත්තු ටිකක් ඉන්නවා දැනට මං ගාව ඉන්නේ ඔය ටික විතරයි ඉන්නේ තනි ජෝඩුවයි තනි සත්තු ටිකයි තමයි ඉන්නේ සිල්ම ජෝඩුව දෙනවා සිල්ම ජෝඩුව ගන්න පුළුවන් අවශ්‍යයට ඒක සිල්ම කුරුල්ලා ඇවිල්ලා පට්ට චණ්ඩියෙක් මේක ඇඟිලා අරින්න බෑ ඔක්කොම කොටනවා මයික වහලා දාදී මටත් එපායිලා මම මේ සිල්ම ජෝඩුව දැන් දෙන්න කියලා බැලුවේ ඌ ඉන්න දෙන්නේ අනිත් සත්තු ඔක්කොම කොටනවා ඌ මාර චණ්ඩියෙක් ඒ ඌ මූත් ඒ වගේ තමයි මූත් එහෙමයි මූත් කොටනවා ඌත් අර මේ ඌ හීට් එක වැඩි ගමට ඌ ඉන්න දෙන්නේ ඒක සතෙක්ට මූත් ඒ වගේ තමයි ටිකක් උනා ලොකු කේස් එකක් නෑ ඌ මම කිරෙල්ලියක් ගෙනාවින්න ඉන්න දැන් ප්යාර් කරන්න උන්ට මේ පැටව මේ පොල් පැටව කුරු දැම්මට තාම කල්ලි 3ක් වගේ ඇති එනවාට සත්තු හීට් කරනවා ඔය සත්තු ටික තමයි ඉන්නේ ආයි වීඩියෝ එකෙන් හම්බෙමු ඉතින් අදට ගිහින් එන්න මේ විදිහට තමයි මගේ අලුතෙන් හදපු කූඩුව අලුතෙන් කිව්වට ඉතින් දැන් නම් මාස දෙකමාරක් විතර වෙනවනේ ඔය විදිහට තමයි දැන් අපේ ලොකු කූඩුව තියෙන්නේ මම මෙතන පොඩි වෙනසක් කරා මෙතන තිබ්බ කූඩුව මම අයින් කරා මෙතන තිබ්බ කූඩුවක් මතක ඇති මම වීඩියෝ දැම්මේ දාද්දී පිටිපස්සේ තිබ්බ කූඩුවක් කෑලි කූඩුවක් ඒ කූඩුවත් මම අයින් කරා දැන්ට මේ කූඩු තුන තමයි තියෙන්නේ ආයි මේක තියෙනවා ඒක මම තියාගත්තා මේ තනි සත්තු දාගන්න ඒකේ සත්තු නැහැ දැනට මේ කූඩු තුන තමයි සත්තු ඉන්නේ ඔය ටික තමයි ඉන්නේ ඉතින් හදට ගිහින් එන්න ආයි වීඩියෝ එක හම්බෙමු